මොකද ඔයාට අවශ්‍යකයිද? නෑ මට අවිශ්වාසයි. එහෙනම් මොනවද ඔය කල්පනා කරන්නේ? මම දන්නවා ඔයාට අවිශ්වාස කරන්න මේ බෑ. වුණාට ඒකයි ඇත්ත. ඔයා බලන් ඉන්නේ ඒ කාත් එක්කද කෝල් එකේද කියලා නේද? කාත් එක්කම හරි කෝල් එකේ වෙන්නේ නැති නේද? ඉතින් ඒක යාගේ නිදහස නෙවෙයිද? ස්ක්‍රීන්ෂොට් එකේ එක එක දේවල් ලීලිල්ල විශ්වාසය තහවුරු කරගෙන ආදරේ පස්සෙන් පන්න ලබා ගන්න පුළුවන්ද? එයා වැරද්දක් කරොත් එයා රැවට්ටුවොත් රැවටෙන්නේ එයාව මිසක ඔයාව නෙමෙයි. දැන් ඔතන ඔය ලෝකෙන් එළියට එන්න. හැමදේම දිහා සැකෙන් බල ඔයාගේ ඔළුව ඔයා උල් කරගන්න එපා. එතකොට මට කියන්නේ විශ්වාස කරන්න කියලාද? නැත්නම් එපා කියලාද? 100% විශ්වාස කරන්නත් එපා. විශ්වාස නොකර ඉන්නත් එපා. නිදහස දෙන්නත් එපා. හැබැයි නිදහස හිර කරන්නත් එපා. හැමදේම සමබරව තියාගන්න. සැක කරන්න එපා. සැකේ ඇතුළේ කිසිම ආදරයක් නැහැ. නෑ මංගට මුකුත් කියන්න. පස්සෙන් පන්න ආදරේ කියන දේ රැක ගන්නත් බෑ. උවමනාවක් නැතුව ආදරේ කරන්නත් බෑ. මතක තියාගන්න. හිතේ